හරි. එහෙනම් අද අපි ඉගෙන ගන්නේ පවුලේ සමාජිකයෝන් හඳුන්වන්නේ කොහොමද? අපේ ගෙදර කවුද ඉන්නේ? ඉතින් අපි කොහොමද හඳුන්වන්නේ කියන එක මම කියලා දෙන්න යන්නේ. මාතෘකාව ඉදු එන් කුඩුම්බම් මේ මගේ පවුල. ඉතින් මේ මගේ පවුල කියද්දී ඉස්සල්ලාම හඳුන්වලා දෙන්නේ කාවද? මාව. පවුලේ මාවනේ හඳුන්වලා දෙන්නේ. එතකොට ඔන්න මාව හඳුන්වලා දෙනවා. එනදු පෙයර් ඕවියා. මොකද්ද? එනදු පෙයර් ඕවියා. දැන් මගේ නම නෙවෙයි ඕවියා. මම විතර අරන් තියෙන කෙනා කවුද? ඕවියා. එතකොට එනදු පෙයර් ඕවියා. මගේ නම ඕවියා. ඊට පස්සේ දෙවෙනියට කියනවා අපි තාත්තව හඳුන්වලා දෙනවා කොහොමද? එන් අප්පාවින් පෙයර් නාදන්. එන් අප්පාවින් පෙයර් නාදන්. දැන් තමන්ගේ තාත්තගේ නම දාලා එතනට කියන්න පුළුවන්. දැන් අපි කියමුකෝ කුමාර කියලා. ඒතකොට කියනවා එන් අප්පාවින් පෙයර් කුමාර. ඔන්න ඔය විදිහට මගේ තාත්තගේ නම කුමාර කියන එක. තුන්වෙනි එක එන් අම්මාවින් පෙයර් සාරදා. එන් අම්මාවින් පෙයර් සාරදා. ඒ කියන්නේ මගේ අම්මගේ නම සාරදා. මගේ අම්මගේ නම සාරදා. එන් අම්මාවින් පෙයර් සාරදා. එන් අම්මාවින් පෙයර් සාරදා. හතරවෙනි එක කියනවා අපි දැන් ප්‍රධාන කට්ටිය විතරයි අරන් තියෙන්නේ. එන්නුடைய තාත්තා පෙයර් කන්දෙයියා. එන්නුடைய තාත්තා පෙයර් කන්දෙයියා. මගේ එන්නුடைய කියලා කියන්නේත් මගේ කියන එක. එන් කියන එකත් මගේ කියන එක. එනදු කියන එකත් මගේ කියන එක. එතකොට එන්නුடைய තාත්තා පෙයර් කන්දෙයියා. මගේ සීයාගේ නම කන්දෙයියා. පස්වෙනි එක කියනවා මම என்னுடைய பாட்டி பெயர் பராசக்தி. என்னுடைய பாட்டி பெயர் பராசக்தி. මගේ ආච්චිගේ නම පරාශක්ති. ඔන්න ඔය විදිහට පවුලේ ඉන්න ප්‍රධාන 5 දෙනාව අපි හඳුන්වලා දෙන්න පුළුවන්. ඕනම තැනකට ගියාම ඔයාලට මේක බලාගෙන ඔයාලගේ පවුලේ අයගේ නම කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. මෙතන නැති එක උදාහරණයට අයියා නේද? අයියා කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් කොහොමද? එන් අන්නාවින් පෙයර් කියලා අයියාගේ නම දාලා කියන්න පුළුවන්. ඔන්න ලේසිම වැඩ. හරිද? එහෙනම් ඔන්න ඔයාලට පුංචි පාඩමක් පුංචි වැඩකින් මම ඔන්න දුන්න පුංචි වෙලාවකින් ඔයාලට ලොකු කොටසක් ඔන්න කියලා දුන්නා. ඔයාලටත් පුළුවන් මේ විදියට භාවිතා කරලා දෙමළ කතා කරන්න. හරි. එහෙනම් අයිබෝවන්.